තෙරුවන් සරණයි සියලු දෙනාටම ධර්මා ලෝකයේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ සියදිවි හානි කර ගැනීම පිළිබඳව. ඒක තමයි අද මාතෘකාව. ඉතින් ඔබ දකින්න ඇති මේ දවස්වල වීඩියෝ එකක් සංසරණය වෙනවා. තරුණයෙකුගේ සියදිවි නසා ගන්න වීඩියෝවක්. ඔහු තමන්ගේ ගෙල සිර කරගෙන තමන්ගේ ජීවිතය තොර කරගන්නවා. සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව ඔහු විකාශනය කරනවා. ඒ වගේම ඔහුගේ මව පසුව ඔහුව වැළඳගෙන ඉතාමත් ශෝකනීය ලෙස හඬමින් වැළපෙමින් ඉන්න ආකාරයත් ඔබට ඒ වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ඛේදනීය තත්ත්වයක්. වර්තමානයේ බොහෝමයක් තරුණියන් ඉතාමත්ම සුළු ප්‍රශ්නවලට ඉතාමත්ම ජීවිතේන මේ කුඩා තම ප්‍රශ්නවලට ඉතා ඉක්මන් තීරණ ගන්න පෙළඹිලා තිනවා. ඉතින් බොහෝ දෙනෙක් තමන්ට මේ ගැටලු කාරණා විසඳ ගන්න බැරි වෙනකොට ඒවට උත්තර තමන්ට හොයාගන්න බැරි වෙනකොට කරන්න එකම දේ තමයි තමන්ගේ ජීවිතේ තොර කරගන්න එක. ඉතින් බොහෝ දෙනෙක් හිතනවා මේක තමයි එකම විසඳුම. තමන්ගේ ජීවිතේ නැති කරගත්තට පස්සේ මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඉතින් මැරිලා යනවා. ප්‍රශ්නත් අපිත් එක්කම වැළිලා යනවා කියලා. ඇත්තටම මේක එහෙම නෙමෙයි වෙන්නේ. ඔබ කරගන්නේ මහා අපරාධයක්. මේ මනුස්ස ජීවිතය කියන්නේ ඉතාමත්ම දුර්ලභ දෙයක්, ඉතාමත්ම වටිනා දෙයක්. ධර්මයේ සඳහන් වෙනවා මනුස්ස ජීවිතයක් කියන එක ඉතාම දුර්ලභ දෙයක්. කන කැස්පෑවෙක් වියසිදුරෙන් බලනවා වගේ. එහෙම නැත්නම් මේ මහා සාගරේ පාවෙන මේ විය ගහකින් කන කැස්පෑවෙක් උඩට ඇවිල්ලා වියසිදුරෙන් බලනවා වගේ ඉතාමත්ම දුර්ලභයි කියන මේ මනුස්ස ජීවිතයක් ලබා ගන්න එක. ඉතින් එහෙම වටින මනුස්ස ජීවිතයක් මේ වගේ කුඩා ප්‍රශ්නවලට මේ වගේ ජීවිතයේ එන ගැටලු වලට Tamanට මුහුණ දෙන්න බැරි වෙනකොට ජීවිතේ නැති කරගන්න එක ඉතාමත් මහාම අපරාධයක්. ඉතින් මේකට එක හේතුවක් තමයි මේ දැහැමි ජීවිතෙන් ඈත් වීම. එහෙම නැත්නම් ධර්මයෙන් ඈත් වීම කියන එක. මීට පෙර එහෙම නැත්නම් මීට වසර ගණනාවකට පෙර එහෙම නැත්නම් අපේ ආච්චිලා සීයලාගේ කාලේ ගත්තොත් අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ ගත්තත් බොහෝ පිරිසක් ධර්මයත් එක්ක හිටියා. පන්සිල් පද පහ ගත්තා. උදේ හවස බුදුන් වැන්දා. පන්සලත් එක්ක ගනුදෙනු කරා. පොයට සිල් ගන්න ගියා. ඉතින් අර ඒවත් එක්ක මේ ධර්මයේ පිළිබඳ යම්කිසි අවබෝධයක් තිබුණා. ජීවිතය පිළිබඳ අවබෝධයක් තිබුණා. ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඔවුන්ගේ මානසික මට්ටම ඇත්තටම මුන් හදාගෙන තිබුණේ. මේ ධර්මයේ පිහිටෙන්. ඉතින් දැන් තියෙන ගැටලුව තමයි මේ බොහෝ තරුණ තරුණියෝ විසඳුම් හොයන්න යනවා ධර්මයේ පිට. ඉතින් අත්ත මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. මෙච්චර වටින දහමක් අපේ ලංකාවේ තියාගෙන බෞද්ධ රටක බෞද්ධ විදියට ඉපදිලා සියදිවි හානි කරගන්නවා කියන එක ඇත්තටම මහා ඛේදනීය තත්ත්වයක්. මේ ධර්මයේ ප්‍රයෝජනය ගන්න, මේ ධර්මයේ ආభాසය ගන්න. ධර්මය ඔබට ජීවිතේ කියා දෙනවා. ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද? ඔබේ ප්‍රශ්න වලට ගැටලු වලට උත්තර හොයාගන්නේ කොහොමද කියන එක ධර්මයේ මනා ලෙස පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ තරුණ පරම්පරාවට ඔබට කිසි මානසික ගැටලුවක් යම් කිසි ආකාරයේ ප්‍රශ්නයක ඉන්නම් ඔබ ඉන්නේ. ඔබ අනිවාර්යෙන් බණක් අහන්න. ධර්මයට යොමු වෙන්න. බණ පොතක් කියවන්න. බුදුහාමුදුරුවෝ මේ සෑම දෙයකටම උත්තර දීලා ඉදින්නේ. මේ අපේ තියෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු උත්තර ධර්මයේ තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ කොහෙවත් ප්‍රශ්න වලට උත්තර වටේ හොය යන්න එපා. ඇත්තටම බෞද්ධ විදියට ඔබට මේ එළියේ ඇත්තටම හොයන්න දෙයක් නැහැ. ඔබේ ප්‍රශ්න වලට විසඳුම ධර්මයේ තුල තියෙනවා. ඒ නිසා ඔබ ධර්මයේ ජීවිතයට ලං කරගන්න. ධර්මයේ ඈත් වෙන්න එපා. මේ ධර්මයෙන් එන්න ඈත් වීමේ විපාක තමයි අපිට මේ දකින්න තියෙන්නේ.
ඒවා ප්‍රතිඵල තමයි මේ අද අපි අත්විඳින්නේ. ඉතින් අපි කාරුණිකව සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ඔබේ මේ වටිනා මනුස්ස ජීවිතයේ නිකරුණේ නිර්ප්‍රාදේ නැති කරගන්න එපා. මේක ඉතාමත් දුර්ලභයි. ඔබ මනුස්ස ජීවිතේ මේ විදිහට නැති කරගත්තොත් සියදි විහානි කරගත්තොත් ආයි කල්ප ගානකට ඔබට මනුස්සෙක් වෙලා උපදින්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපිට මනුස්ස ජීවිතයක් ආයි ලබා ගන්න බැරි වෙනවා කල්ප කාලයකට. ඒක නිසා මේ වටිනා ජීවිතේ උපරිම ප්‍රයෝජනය ගන්න. ධර්මයට ලං වෙන්න, ධර්මය අවබෝධ කරගන්න උත්සාහ ගන්න. එතකොට ඔබට ඔබේ ජීවිතේන සියලු ප්‍රශ්න වලට උත්තර ඔබට නිකම්ම ලැබෙයි. අපිට මානසික මට්ටම ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන්. අපි අදට මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. අපේ කාරුණික ඉල්ලීම තමයි ධර්මයත් එක්ක ජීවත් වෙන්න, ධර්මයේ ජීවිතයට ලං කරගන්න. ඔබේ සියලු ප්‍රශ්න ගැටලු වලට විසඳුම ඔබට ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකෙන් අපි නැවත හම්බ වෙන්න. අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට තෙරුවන් සරණයි.